නැගිටින්නේ නැද්ද ඔයා? නැගිටින්න අමාරුද? නැගිටින්න අමාරුයිද? මේක කණ්ඩා. ඔයාලට මතකද බලන්නකො මෙයාව? කන එහෙම හොඳටම සවුත් වෙලානේ. අපි කලින් වීඩියෝ එකක මෙයා ගැන දැනුවත් කරා. සුද්දා අපි පෝස්ට් කීපයකුත් දැම්මා. ඉතින් අද කියන්න යන්නේ ඒ අහිංසකයාගේ කතාව. මෙයාට අපි ආදරයට කිව්වේ ගම්මිරිස් කියලා. ඉතින් එයා හිටියේ පාරේ. ඉතින් මෙයා පාරේදී අපි දැක්කා මෙයාට ලොකු ලෙඩක් තියෙනවා කියලා. මෙයාගේ හැමේ හැමතැනම ලොකු ගැටි තියෙනවා. ඒත් එක්කම එක කකුලකුත් පැත්තකින් ඉදිමිලා තිබ්බා. ඉතින් අපි පාරේ තියලම මෙයාට ගොඩක් ප්‍රතිකාර කරා. මෙයාව හොස්පිටල් එකට අරන් ගිහිල්ලා බෙහෙත් කරලා එයාව ආයෙ ඉන්න තැනට ගෙනත් දැම්මා. හැබැයි මෙහෙම කරලා පොඩ්ඩක් අඩු වුණත් එයාගේ ලෙඩේ නිතර වැඩි වෙන්න ගත්තා. ඉතින් අපි තීරණය කරා මෙයාට මෙහෙම ප්‍රතිකාර කරලා හරියන්නේ නැහැ. අපි මෙයාව අරන් යන්න ඕනේ කියලා. ඉතින් අපි කරේ එයාව කොහොම හරි අල්ලගන්න එක. ඉතින් එයාව අල්ලගෙන ගිහිල්ලා අපි එයාට බෙහෙත් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි මෙයාව ගෙදර තියාගෙන තමයි ප්‍රතිකාර කරේ. අපි මෙයාව ගොඩක් තැන් වලට අරගෙන ගිහිල්ලා මෙයාට කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාර කරා. බඩගින්නේ දෙහිටියේ. ඉතින් යන්න කොයිස්තරේ ඈ දැන් සනීපද? අද මෙහෙම ඉමු ඈ. හරිද? මෙහෙම ඉමුද? එයාගේ ලෙඩේ ඒ දවස්වල ටිකක් අඩු වුණා. හැබැයි නිතර එයාගේ ලෙඩේ වැඩි වෙන්න ගත්තා. ඉතින් කාලයත් එක්කම එයා චුට්ට දුර්වල වෙන්න ගත්තා. ටික කෑම කන එක නතර කරා. ඉතින් දොස්තරලා කිව්වේ ගොඩාක් මහන්සි කරවන්න එපා කියන එක. ඉතින් අපි මෙයාට හොඳම කෑම බීම දීලා එයාව සැප පහසුවෙන් තියන්න බැලුවා. නැගිටින්නේ නැද්ද ඔයා? නැගිටින්න අමාරුද? නැගිටින්න අමාරුයිද? මේක කණ්ඩා. ඉතින් කොහොම හරි වැස්සට තෙමෙන්නේ නැතුව, අවුවට වේලෙන්නේ නැතුව එයා දවස් ගත කරා. අද යම් බෙහෙත් ගන්න ආපහු ඈ. ඉතින් අපිට කර්මය වෙනස් කරන්න බෑ. අපිට දෛවය වෙනස් කරන්න බෑ. කොහොම හරි මේ අහිංසකයා අන්තිමට දුර්වල වෙලා එයාගේ ජීවිතෙන් සමුගත්තා. ඉතින් එදා දවස අපිට ගොඩාක් දුක හිතෙන දවසක්. මොනවා වුණත් එයා එයාගේ වේදනාකාරී ජීවිතෙන් සමුගත්තා. එයාගේ අන්තිම දවස් ටික එයාට කරදරයක් නැතුව ඉන්න එයාට සැප පහසු තැනක් අපි හදලා දුන්නා. කන්න කෑම ටික එයාට දුන්නා. අපි එයාව ගෙනාවේ එයාව කොහොම හරි හොඳ කරන්න බලාගෙන. ඒ වුණාට එයා අපිව දාලා ගියා. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඒ අහිංසකයා හොඳ තැනක ඉපදෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ එයා අන්තිම දවස් ටිකේ මේ හිටපු ස්ථානය ඒ කූඩු ටික හදලා දුන්නේ රුවිල්ඩි අල්විස් මහත්මයා. ඉතින් එතුමා තමයි අපිට ඒ ස්ථානය හදාගන්න උදව් කරේ. ඉතින් එතුමාව අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම මේ බෙහෙත් හේත් වලට යන වියදමුත් ආහාර පාන වලට යන වියදමුත් ආවරණය කරගන්න ඔයාලා අපිට දක්වන සහයෝගය අපිට ගොඩාක් වටිනවා. ඉතින් ඒ හැම දෙයකටම මම මේ වෙලාවේ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝටම ගොඩාක් පිං. හැම කතාවකම අවසානය සුන්දර එකක් වෙන්නේ නැහැ. අපිට යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න.